ආයුබෝවන්. අද අපි කතා කරන්නේ කතන්දරයක් හා නාට්‍යයක් අතර තියෙන වෙනස හඳුනා ගැනීම ගැන. කතන්දරයක් කියලා කියන්නේ අපිට කියවලා එහෙම නැත්නම් අහලා රස විඳින්නට ලැබෙන දෙයක්. ඒ කියන්නේ ශ්‍රවණ මාධ්‍යයෙන් තමයි අපිට කතන්දරය අහන්න පුළුවන්. රස විඳින්න ලැබෙන්නේ. එතකොට නාට්‍යයක් කියලා කියන්නේ අපිට බලලා අහලා රස විඳින්න ලැබෙන දෙයක්. ඒ කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍යමය මාධ්‍යයක් විදිහට අපිට නාට්‍ය නම් කරන්න පුළුවන්. කතන්දරයක් ගැන කතා කරනකොට මුල, මැද, අග හරි පිළිවෙලට ගලපලා ඉදිරිපත් කරනවා. ඒක තමයි කතන්දරයේ ස්වභාවය. හැබැයි නාට්‍යයකට යද්දී නාට්‍ය දිගහැරෙන්නේ අත්‍යවශ්‍යම සිදුවීම් පෙළක් පාදක කරගෙන විතරයි. ගොඩක් වෙලාවට අනවශ්‍ය සිදුවීම් අනවශ්‍ය දේවල් නාට්‍යයක් තුළට යොදාගන්නේ නැහැ. කතන්දරයක් කියවනකොට ඒක කියවන කෙනා පාඨකයෙක් විදිහටත් අසන කෙනා ශ්‍රාවකයෙක් විදිහටත් අපි සලකනවා. අනිත් එක තමයි නාට්‍යයක් නරඹන කෙනා ප්‍රේක්ෂකයා විදිහට හඳුන්වනවා. ප්‍රේක්ෂකයා තමයි නාට්‍යයක වැදගත්ම පුද්ගලයා. ඒ කියන්නේ ඒ නාට්‍ය ඉස්සරහට අරන් යන්නේ නාට්‍ය පැවැත්ම තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. කතාන්දරයක අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් තමයි දිගහැරෙන්නේ. ඔන්න එකමත් එක රටක, එකමත් එක කාලෙක ඔන්න ඔය විදිහට තමයි කතන්දරයක් පටන් ගන්නෙ. ඒ කියන්නේ අතීතයේ වෙච්ච කතාවක් තමයි කියන්නේ. හැබැයි නාට්‍යයකදී මේ සිදුවීම් සියල්ල වර්තමාන කාලයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ දැන් සිද්ධ වෙන දෙයක් වගේ තමයි අපි නාට්‍යයක් බලන්නේ. කතන්දරයක් කියවනකොට ඒක අහනකොට අපිට නිශ්චිත ස්ථානයක් කියලා දෙයක් ඕන වෙන්නේ නැහැ. ඕනම තැනක ඉඳලා ඒක ඉදිරිපත් කරන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්, අහන්නත් පුළුවන්. හැබැයි නාට්‍යයකට යනකොට නාට්‍යයක් ඉදිරිපත් කරන පෙන්වන්න යම්කිසි ස්ථානයක් තියෙනවා. පොදුවේ අපි එතන හඳුන්වනවා රංග භූමිය කියලා. මේක සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයා ඉන්න මට්ටමට වඩා කීප ගුණයක් උසින් තමයි මේ රංග භූමිය නිර්මාණය කරලා තියෙන්නේ. කතන්දරයක් ගැන කතා කරනකොට ඒක සජීවී බවක් නැහැ. ඒ කියන්නේ අපිට කතන්දරය වෙන සිදුවීම් සියල්ලම සජීවීව නරඹන්න බෑ. මොකද අපි ඒවා මනසින් හිතා ගන්නවා. නමුත් නාට්‍යයකට යනකොට සියලු සිදුවීම් සජීවී. අපිට ඒක බලන්න පුළුවන් ඒ වෙලේම. ඒ වගේ තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර නාට්‍යයකට ඒ මොහොතේම ලැබෙනවා. මෙන්න මේක තමයි නාට්‍යයක සහ කතන්දරයක තියෙන වෙනස. කතන්දරයකදී චරිත ඕනෑම තරමක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ කිසි ගැටලුවක් නැහැ. නමුත් නාට්‍යයකදී චරිත ඕනෑම සංඛ්‍යාවක් ගන්න බෑ. අවශ්‍ය ප්‍රමාණයට පමණයි අපි ගන්නෙ. එතකොට නාට්‍යයකට ගැඹුරු තේමාවක් තියෙනවා. මේ තේමාවට අනුව ජීවිතාවබෝධය ප්‍රේක්ෂකයාට ලැබෙනවා. හැබැයි අපි කතන්දරයක් ගැන කතා කරනකොට කතන්දරය තුළින් සරල රසවින්දනයක් අපිට ලැබෙනවා වගේම තමයි අපේ ජීවිතයට හොඳ ආදර්ශ ලැබෙනවා. නමුත් නාට්‍යයක් තුළින් ගැඹුරින් ප්‍රේක්ෂකයාගේ හදවතටම කතා කරනවා. ඒකේ වෙලේම සජීවීව පෙන්නනවා. ඉතාමත් සරලව නාට්‍යයක වෙනසත් කතන්දරයක වෙනසත් මෙන්න මේ ලක්ෂණ වලින් කතා කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපේ ඩ්‍රාමා පන්තිය YouTube channel එකත් එක්ක දිගින් දිගටම එකතු වෙලා නාට්‍ය හා රංග කලාව විෂයේ දැනුම තව තවත් වැඩි කරගන්න කියලා.